කඳුකරයේ අභිමානය සෙංකඩගල පුරවරයේ කතාව. අතීතයේ දවසක ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1312 තරම් ඈත අතීතයක දඹදෙණි රාජධානියේ පාලකයා වුණු හතරවන පරාක්‍රමබාහු රජතුමාගේ බෑන කෙනෙක් හිටියා සිරිවර්ධන නමින්. ඔහු එදා කටුපුල්ලේ කියලා හඳුන්වපු ප්‍රදේශයේ අසල අලුත් නගරයක් ඉදි කළා. ඒ නගරයට එයා දෙම්ම නම තමයි සෙංකඩගල සිරිවර්ධනපුරය. මුල් අවදියේදී මේ නගරය ඊටමත් ගාම්භීර විදිහට ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිදාන ශ්‍රී වර්ධනපුරය කියලාත් හැඳින්වුණා. මේ නගරයට සෙංකඩගල කියන නම ලැබුණු හැටි ගැන අපූර්ව කතා කිහිපයක්ම තියෙනවා. එක කතාවක කියවෙන්නේ සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙක් මේ නගරයේ ජීවත් වුණු නිසා මේ නම ලැබුණු බවයි. තවත් කතාවක් කියන්නේ තුන්වන වික්‍රමබාහු රජුගේ ආදරණීය බිසව වුණු සෙංඛණ්ඩා දේවියගේ නමින් මේ නගරය ඉදි වුණු බවයි. වඩාත්ම ප්‍රසිද්ධ ජනප්‍රවාදය තමයි මේ ප්‍රදේශයේ තිබුණු සෙංකඩගල නම් රතු පැහැති පාෂාණය නිසා මේ නම හැදුණු බව. රාජධානියක් ලෙස නැගී සිටීම. ගම්පල යුගයේදී තුන්වන වික්‍රමබාහු රජු මෙහි දළදා මැඳුරත් නාත දේවාලයත් ඉදි කළා. අදටත් අපිට දකින්න තියෙන පැරණිතම ගොඩනැගිලි ඉදි වුණේ ඒ කාලයේදී. නමුත් නියම විදිහටම මහනුවර රාජධානියේ නිර්මාතෘ විදිහට සැලකෙන්නේ සේනා සම්මත වික්‍රමබාහු රජතුමා. එතුමා මේ පුරවරය ආගමික වශයෙන් ඊටාම උසස් තැනකට පත් කළා. සංඝපරපුර වෙනුවෙන් සංඝාවාස 86ක්, ද්විත්ව පෝයගිවල් සහ චෛත්‍යයන් කරවමින් විශාල මෙහෙවරක් ඉටු කළා. රජවරු සහ දළදා වහන්සේ පළමුවන විමලධර්ම සූරිය රජුගේ සිට සිංහලේ අවසන් රජු වුණු ශ්‍රී වික්‍රමරාජසිංහ දක්වා රජවරු 10 දෙනෙක් මේ රාජධානිය පාලනය කළා. ඒ හැම රජ කෙනෙක්ම විශ්වාස කළේ දළදා වහන්සේගේ බාරකරු රටේ නියම පාලකයා බවයි. ඒ නිසාම සතුරු උවදුරු අවස්ථාවලදී හැර හැම විටම දළදා වහන්සේ වැඩ සිටියේ රජමාලිගාව අසලමයි. දෙවන විමලධර්ම සූරිය රජු විසින් තුන්මහල් ප්‍රාසාදයක් කරවමින් දළදා මැඳුර උපවත් කළා. අද අපි දකින සුන්දර මගුල් මඩුව සහ පත්තිරිප්පුව නිර්මාණය කළේ දේවේන්ද්‍ර මූලාචාර්යා නම් ඒ දක්ෂ නිර්මාණ ශිල්පියා අතින්. අපි අද දකින දළදා මාලිගාවට හරියටම උතුරු පැත්තෙන් තමයි එදා රජවරුන් වැඩ සිටි අභිමානවත් රාජකීය මාලිගා සංකීර්ණය පිහිටා තිබුණේ. මේ මාලිගාවට තියෙන්නේ හරිම දීර්ඝ ඉතිහාසයක්. පොළොන්නර යුගයේ ඉඳලම අපේ රටේ රජමාලිගාව හැඳින්වුනේ මහාවාසල කියන ගෞරවනීය නමිනුයි. මුලින්ම ගම්පොළ යුගයේ හිටපු තුන්වන වික්‍රමබාහු රජතුමා සහ පසුව මහනුවර රාජධානියේ නිර්මාතෘ සේනා සම්මත වික්‍රමබාහු රජතුමා මේ භූමියේ මාලිගා ඉදි කළා. පසුව බලයට පත්වුණු පළමුවන විමලධර්ම සූරිය රජතුමා මේ මාලිගාව තවත් අලංකාර කරමින් විවිධ කැටයම් හා සැරසිලි වලින් උපවත් කළා. විදේශිකයන් දුටු මහාවාසල. අතීතයේ ලංකාවට ආපු විදේශිකයන් පවා මේ මාලිගාවේ තිබුණු තේජස දැකලා පුදුම වුණා. ක්‍රිස්තු වර්ෂයේ 1656 දී ලන්දේසි ජාතික පිලිපස් බැල්ඩියස් ජෙනරල් හල්ෆ්ට් සමග මේ මාලිගාවට පැමිණ එහි සුන්දරත්වය අත්විඳා. 1762 දී බ්‍රිතාන්‍ය තානාපතිවරයෙක් වුණු ජෝන් පයිබස් මේ මාලිගාව ගැන ඉතාමත් සවිස්තරාත්මක විස්තරයක් ලෝකයට හෙළි කළා. නිර්මාණ ශිල්පය සහ ව්‍යුහය. මුළු මාලිගා සංකීර්ණයම ආරක්ෂා වුණේ අඩි 8ක් උස විශාල තාප්පයකින්. මේ බලකොටුව ඇතුළට යන්න ප්‍රධාන පිවිසුම් දොරටු හෙවත් වාහල් කඩ 3ක් තිබුණා. ඔබ දන්නවද? අදටත් මාලිගාවේ පැරණිතම කොටස විදියට සැලකෙන්නේ නාත දේවාලයට මුහුණලා ඇති කොටසයි. අතීතයේ රජවරුන් ජීවත් වුණු ඒ ප්‍රදේශය අද අපිට දැක ගන්න ලැබෙන්නේ පුරාවිද්‍යා කෞතුකාගාරයක් විදිහටයි. රජපෞලේ අනෙකුත් මාලිගා. මාලිගා සංකීර්ණය කියන්නේ රජුගේ නිවස විතරක් නෙවෙයි. ඒ අසලම රජ බිසවුන් වෙනුවෙන් වෙන්වුණු ක්වීන්ස් මාලිගය, ක්වීන්ස් පැලස් පිහිටා තිබුණා. රජපෞලේ කාන්තාවන්ට දියන යාම සඳහා වෙන්වුණු සුන්දර බිසෝ උල්පෑන්ගේ ගොඩනැගිල්ල අදටත් මහනුවර වැව අසල අභිමානයෙන් නැගී සිටිනවා. අපි ඊළඟ වීඩියෝවෙන් දියවඩන නිලමේ තනතුර සහ ඉතිරි විස්තර කතා කරමු. අපිව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කර අප සමග එක්වන්න. ස්තුතියි.